කොහොමද යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කිතුල් මලේ හුණු ගන්න ඕන හුණු රෝලේ හදා ගන්න විදිහ. අපි කිතුල් මලේ හුණු ගන්නවා කියලා දෙයක් කරනවා. ඒක කරන්නේ කිතුල් මල මේරියම් මෝරණ එක අඩු කරන්නයි කිතුල් මල ටිකක් හොඳට තා තැම්බෙන්නයි. මේ හුණු රෝලේ හදා ගන්න යාළුවනේ පින්න කොළ ඕන වෙනවා. මේ තියෙන්නේ පින්න කොළ. එතකොට කුරුඳු කොළ ඕන. එතකොට අය කොල්ලන් කොළ ඕන. මට කොල්ලන් ගොඩක් හොයාගන්න බැරි වුණා. අය විට කන හුණු පැකට් එකක් ඕන. මම ගාව හුණු පැකට් දෙකක් තියෙනවා. එකක් ඕන මලේ හුණු ගන්නකොට අවශ්‍ය වෙනවා. මම වල දැන් හුණු රෝලේ හදා ගන්න විදිය කියලා දෙන්න. පින්න කොලයක් ඉස්සලා මෙහෙම තියාගෙන ඒකට මෙහෙම හුණු වක් කරගන්න. මේ කොලේ ටිකක් හැමතැනම හොඳට ගා ගන්න හුණු. ඒකට කුරුඳු කොළ ටිකක් අහරමින් දා ගන්න. අය කොල්ලන් කොළ මේකට උඩින්නුත් අය හුණු ටිකක් දා ගන්න ඕන. දැන් අයත් මේක උඩින් පින්න කොලයක් තියාගන්න. පින්න කොලේ මේ තියෙනකොට දෙපැත්ත මාරු කර කර තියන්න. ඊට අයත් මේක උඩට හුණු දාගන්න ඕන අපි. මේ කොටවලින් අයත් කුරුඳු කොළ ඊට පින්න කොළ පින්න නෙවෙයි කොල්ලන් කොළ දාගන්න. අයත් හුණු ටිකක් අයත් මිරික ගන්න මේ කොළ උඩට. ඊට පස්සේ අය පින්න කොලයක් තියාගන්න. මේ කොටට අයත් කුරුඳු කොළ තියාගන්න. පින්න කොළ කොල්ලන් කොළ ඒත් හුණු. උඩින් අයත් යාළුවනේ පින්න කොලයක් තියාගන්න. පින්න කොළ යාළුවනේ මේ නැටි ටික කඩලා තමයි අපි ගන්න ඕනේ. මං ගාව කුරුඳු කොළ නම් ඉවරයි යාළුවනේ. ඒ වුණාට ඒ අපි ගත්ත කුරුඳු කොළ ප්‍රමාණය නම් හොඳටම ඇති.
මේ කුඩින් යාළුවනේ අයත් මේ විදියට පින්න කොලයක් තියාගන්න. පින්න කොල දෙක තුනක් තියාගන්න මේ කුඩින්. යටට යාළුවනේ මම එක පින්න කොලයක් තියාගත්තේ. තවත් මම පින්න කොලයක් තියාගත්තට ඊට පස්සේ යාළුවනේ අපි මේ හදාගත්ත එක මේ විදිහට රෝලයක් විදිහට හොඳට හිර වෙන්න එහෙම රෝල් කරන්න. ඊට පස්සේ යාළුවනේ සැනල් එකක් අරගෙන මේක හොඳට හිර වෙන්න වෙලා ගන්න යාළුවනේ. මේ තියෙන යාළුවනේ අපි හදාගත්ත හුණු රෝලේ. කිතුල් මලේ හුණු ගන්න අවශ්‍ය කරන හුණු රෝලේ. හරි යාළුවනේ. මම ඔයාලට ඊළඟට කියලා දෙන්නම් කිතුල් මලේ මේ හුණු රෝලෙන් හුණු ගා ගන්න විදිහයි කිතුල් මලේ ඇට අයින් කර ගන්න විදිහයි. හරි යාළුවනේ. මම දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ කිතුල් මලේ හරියටම හුණු ගා ගන්න විදිහ. අපි කිතුල් මලේ හුණු ගා ගන්නේ කිතුල් මල මෝරණ එක අඩු කරන්නයි. ඒ වගේම කිතුල් මල තව ටිකක් හොඳට තැම්බෙන්නයි. ඒ වගේම යාළුවනේ මේ කිතුල් මලේ ඇට තියෙනවනේ. ඒ ඇට ටික හුඟක් දුරට අයින් කරගන්න. දැන් යාළුවනේ කිතුල් මලට බෙහෙත් තියලා දවස් 2ක් වගේ එනවා. දැන් හොඳටම කිතුල් මල තැම්බිලා තියෙන්නේ. මේ බලන්න යාළුවනේ මම කිතුල් මලට තට්ටු කරපුවම ඒකේ තියෙන ඇට ඔක්කොම මේ වගේ තියෙන සෑහෙන දුරට වැටෙනවා. මේ ඇට හොඳට වැටෙනවා කියන්නේ යාළුවනේ කිතුල් මල හොඳට තැම්බිලා තියෙන්නේ. ඒ වැටෙන්නේ නැති ඇට අපි මෙහෙම කරලා හොඳට වට ගන්න ඕන. මේ විදිහට මේ විදිහට අතින් මෙහෙම එකට එකක් කිමැදෙන කියලා ඇට ටික වට ගන්න ඕන. නැත්නම් යාළුවනේ කිතුල් මල මෝරන්න බලනවා ඉක්මනටම. මීටත් වඩා යාළුවනේ මේ කිතුල් මල තැම්බෙනවා. මේ දවස් ටිකේ අපේ පැත්තට නිතර වහිනවා. ඒ හින්දා අර අවුව වැටෙන්නේ නැති හින්දා කිතුල් මල ඉක්මනට තැම්බෙනවා අඩුයි. නැත්තම් එහෙම අතින් ගහපු ගමන් උට වඩා හොඳට ඇට වැටෙනවා යාළුවනේ කිතුල් මලේ. මේ විදිහේ තමයි යාළුවනේ අපි කිතුල් මලේ ඇට අයින් කරගන්නේ. මම මේ ඇට ටික අයින් කරලා මම ඔයාලට කියලා දෙන්නම් හරියටම කිතුල් මලේ හුණු ගා ගන්න විදිහ. මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ කිතුල් මලේ හුණු ගාන විදිහ. මේ තියෙනවා මම හදාගත්ත හුණු රෝලේ. අපි කිතුල් ගහේ කොලයක් අරගෙන ඒ කුඩට හුණු පැකට් එකක් කඩලා දා ගන්න ඕනේ යාළුවනේ.
අපිට මේකට එක හුණු පැකට් එකක් නම් මදි යාළුවනේ. හුණු පැකට් දෙකක්වත් ඕන මට. මේ මම හුණු රෝලේ හදන්න ගත්ත හුණු පැකට් එකේ ඉතුරු ටික මේ දේ යාළුවනේ හුණු රෝලේ තවරගෙන මේකේ හොඳට මෙහිම ගාන්න ඕන. මේ හුණු රෝලේ කොලත් මේකේ මැදෙන්ද මේ කර කර හුණු ගාන්න ඕනේ යාළුවනේ හොඳට මේක තුල් කඳේ. මේ පින්න කොළ එහෙම යාළුවනේ හරි සැරයි. ඒක කුරුඳු කොළ ඒ වර සැර වැඩි. එතකොට යාළුවනේ මේ සැරටත් එක්ක මේ කිතුල් මලේ කඳ හොඳට තැම්බෙනවා. එතකොට කිතුල් මල මේරීම අඩු වෙනවා යාළුවනේ. නැත්තම් කිතුල් මල ඉක්මනට මෝරන්න බලනවා. දැන් අපි යාළුවනේ කිතුල් මලේ මේ රෑන් වල හුණු ගාමු. මම ඔයාලට ඒකත් හුණු ගන්නද කියලා දෙන්නම්. හරිසමටත් වැටුණා. හුණු රෝලේ අරගෙන යාළුවනේ මේ හුණු එක තැනකින් කොහින් හරි තියාගන්න යාළුවනේ ගහේ වැටෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ යාළුවනේ මේ මෙහෙම හොඳට මේ වගේ මේ කිතුල් මලේ රෑන් වල යාළුවනේ හොඳට ගන්න. මේ කිතුල් මලේ මේ රෑන් ඈඩ් කරලා මේ කිතුල් මලේ අස්සෙත් එක්ක හොඳට මේ හුණු රෝලේ හුණු ගෑවෙන විදිහට හුණු ගන්න යාළුවනේ. මේ හුණු ගාන යාළුවනේ හුණු රෝලෙන් හුණු ගානකොට මේ කියන්නේ මේ කියන පින්න කොළෙම සැරයිනේ යාළුවනේ. ඒතකොට මේ කිතුල් මල තව හොඳට තැම්බෙනවා. පරිස්සමට කරන්න ඕන වැඩ යාළුවනේ. මේ හුණු ගානකොට හුණු ඇහැටෙන් විසි වෙන්න පුළුවන්. එහෙනම් හොඳ පරිස්සමට මේ වැඩ කරන්න යාළුවනේ. මොකද මොන දේ කරන්නත් අපි පරිස්සම් වෙලා ඉන්න ඕනනේ. මේ විදිහට යාළුවනේ කිතුල් මලේ අපි කිතුල් මල වෙලන හරියට වගේ එනකන් හොඳට මේ හුණු රෝලේ හුණු ගා ගන්න ඕන. මම දැන් අද හුණු ගාලා මේ කිතුල් මල මම හෙට උදේම වෙලනවා. මම මේ වෙලන එකෙත් වීඩියෝ එකක් ඔයාලට අරන් එනවා යාළුවනේ.
ඒකත්